කාල විපත්ති යුගයේ දරුණුම අවධිය සහ කාලවකවානුව නිගත වෙන්නේ. ධර්මයට අපහාස උපහාස කරමින්, ධර්මය විකෘති කරමින්, ධර්මයට නොයෙක් මතවාද එක්වහු කරමින්, ධර්මයත් විනාශ කරමින්, ධර්මයේ තියෙන ගෞරවය නැති කරමින් කෙලසමින් පෞකාරයන් වැජබෙන යුගයක්. ඒ පෞකාරයන්ට සෝබා දහම විසින් දඬුවම් පමුණුවන යුගයක් අපි අද ඇස් දෙකින් දකිනවා. එක පැත්තකින් සෝබා දහමට අවනත නොවීමේ විපාක මේ වෙනකොට අපි හැමෝම භුක්ති විඳිනවා. මම කාලයක ඉඳන් මේ පිළිබඳව නොයෙක් අනාවැකි කිව්වා. හැබැයි කියපු අනාවැකි එකක්වත් මේ වෙනකන් තව වැරදුනේ නැහැ. ශාසනය පිළිබඳව එක පැත්තකින්, ධර්මයේ පිළිබඳව එක පැත්තකින්, අනෙක් පැත්තෙන් වර්තමාන සමාජය පිළිබඳව අනෙක් පැත්තෙන් කරුණු කාරණා ප්‍රකාශ කළා. ඒ එක දෙයක්වත් තඹ තොට්ටුවකටවත් මායින් නොකරපෝ මේ ලංකාවාසී ලෝකවාසී හැමෝම අදෙහි නරක ප්‍රතිවිපාක භුක්ති විඳිනවා. සබා දහම ඒ ප්‍රතිවිපාක වලට ලංකාවාසී ලෝකවාසී හැමෝම ලක් කරලා තියෙනවා. තෘෂ්ණාව, මාන්නය, උඩඟුකම, නැහැදිච්චකම, උද්දච්චකම, මෙන්න මේ ලාමක අකුසල ධර්මයන් ලෝකෙට ප්‍රදර්ශනය කරමින් ගිහි පැවිදි දෙගොල්ලොම උඩ පනිනව පුතා. ඒ උඩ පනින පැනිල්ලේ තරම තේරුම් ගන්න තව ටික කාලයක් ගත වෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට පුතා පෙරහැර ගිහින් ඉවරයි.